මේ අම්පිටියේ සුමන් රතන හාමුදුරුව බොහොම වේදනාවෙන් කෑ ගහනවා. සොයන්න කෙනෙක් නැහැ, බලන්න කෙනෙක් නැහැ. උන්වහන්සේ කියන මේ කරුණු ගැන අවධානය යොමු කරන කෙනෙක් නැහැ. ඒ නිසා අපි දෙසැම්බර් මාසේ 3 වෙනිදා මේ ජාතික බලමුළුව එකතු වෙලා අනිවාර්යෙන් මඩකලපුවට ගිහිල්ලා තනියෙන් සිංහලයන් වෙනුවෙන් පමණක් නෙවෙයි මේ රටේ උපනුපන් සිංහල දමිළ මුස්ලිම් හැම එකාගේම උරුමය මුන් මේ වනසන්නේ. ඒ වනසන උරුමය රැක දෙන්න කියලා. ඒකට වැඩපිළිවෙලක් හදන්න කියලා දෘಢතර අධිෂ්ඨානයෙන් යුක්තව කටයුතු කරන අම්පිටිය හාමුදුරුවන්ට ශක්තියක් වෙන්න. උන්වහන්සේ තනි වෙලා නැහැ කියලා කියන්න. හිත පපුව තියෙන, පපු කැවුත්ත තියෙන, අමතරමින් මනුස්සකම තියෙන. අද මේ රටේ මිනිස්සුන්ට මනුස්සකමවත් නැහැ. 100ක් ගත්තොත් සිංහල 95ක් මැරිලා. අපි මේ මහන්සි ගන්නේ මැරිච්ච ජාතිය නගා හිටුවන්න. ඉතින් ඒ අරමුණින් අපේ අම්පිටිය හාමුදුරුවන්ට ශක්තියක් වෙන්න අද දවසේදී අපි ඔක්කොම බොහොම සාමකාමී අවිහිංසාවාදී චාරිකාවක යෙදෙනවා. අම්පිටිය හාමුදුරුවෝ දහවල් ආරාධනා කළා තිබුණා මියගිය රණවිරුවන්ට පින් දෙන්න. මේ බිම වෙනුවෙන් මැරුණු සියලු දෙනා සිහිපත් කළ පුණ්‍යානුමෝදනාවක් කරන්න මම කැමැති සියලු සංවිධාන එක්ක එන හාමුදුරුවරුන්ට දාන ටිකක් දීලා පින් අනුමෝදන් කරන්න. උන්වහන්සේ පෞද්ගලිකව ආරාධනා කළා මම කැමැති ඔබ වහන්සේගේ බෝධි පූජාවක් අහන්න. අපිට වෙන කිසිම වැඩපිළිවෙලක් තිබුණේ නැහැ. උද්ඝෝෂණ කරන්න හෝ පෙළපාලියන්න හෝ නේ අපිට උමනා කළේ මංගලාරාමයට ගිහිල්ලා අපේ චීවර පරම්පරාවේ භික්ෂුවක් උන්වහන්සේ මුණ ගැහැලා උන්වහන්සේට ශක්තියක් කියලා දාන හැන්දක් වළඳලා උන්වහන්සේ දෙන පණිවිඩය අදාළ බලධරයන්ට කියලා ඒ ප්‍රශ්නවලට විසඳුම් හොයන වැඩපිළිවෙලක් විතරයි අපිට තියෙන්නේ. නමුත් මේ රටේ මොට්ට අධිකරණය ඒ විතරක් නෙවෙයි සුද්ධ හදපු කළු සුද්ධ වඩන වල් වැදුණු නීතිය ධාතු කරඬුවක් වගේ හිසින් තියාගෙන ඒ නීතියෙන් සිංහලය පමණක් විනාශ කරන මේ කාලකන්ණි රොත්ත එකතු වෙලා කාගේ හරි උපදේශකට අනුව අපි දන්නවාද මේ රට පාලනය කරන්නේ කවුද කියලා? පීයකුරෙන් එන නායකයෝ ගොඩක් ඉන්නේ. ඉතින් ඒ නායකයන්ගේ උපදේශ පිළිපදින නිලධාරිනුත් අද එවැනිම තත්ත්වයට වැටිලා තියෙනවා. මේ බූරු රැළ වැලිකන්දට ඇවිල්ලා කියනවා මෙතනින් එහාට යන්න දෙන්න බෑ කියලා. එතකොට මේ මොට්ටයන්ට තේරුන්නේ නැද්ද ඊයේ හවස මේක අපිට දෙන්න? අද උදේ පෑලිය කොටද දෙන්න? වරක පොළද දෙන්න? කටුනායකද දෙන්න? අතරමඟ තිබුණානේ මේ ගමන යන්න දෙන්න බෑ. මෙන්න මේ මුකුත් නැහැ. එනිසා අද මම හිතන්නේ ඉතිහාසයට බොහොම කළු පැල්ලමක් එකතු වෙන දවසක්. අපි හැම කෙනාගේම මානව හිමිකම් අද උල්ලංඝනය වුණා. විවස්ථාවේ හැටියට මේ රටේ ඕනෑම පුරවැසියෙකුට රටේ ඕනෑම බිම්මවලක් ස්පර්ශ කරන්න පුළුවන්. ඒ වගේම ආගමික නිදහස අපි යන්නේ පල්ලි බලන්න හෝ කෝවිල් බලන්න නෙවෙයි අපි යන්නේ තවත් සහෝදර පන්සලකට. එතකොට දැන් හෙට නාගදීපයට යද්දී නාගදීපේ වටේ ඉන්න අන්තවාදී දෙමෙල්ලු ටික විරුද්ධ වුණොත් මොකද්ද වෙන්නේ? එනිසා මේක වැරදි පූර්වාදර්ශයක්. මේක ලප්තනම ලොප් කළ යුතුයි. එක දෙයක් අපි වගකීමෙන් කියනවා මේ ආණ්ඩුවට ලෑස්ති වෙලා තොපි නිවැරදි වෙන්න. නිවැරදි වෙන ලෑස්ති වෙලා. බලගේ කොන්ද කඩා ගත්තට බල බටහිරට යුරෝපයට නැවුනට මේ රටේ මාතෘ භූමිය කෙලසන්න තොපිට දෙන්න පුළුවන් කමක් නැහැ. අද මේ රටේ විවස්ථාවක් ගැන කතා කරනවා. විවස්ථා සංශෝධනයක් එනවලු. විවස්ථා සංශෝධනයේ හින්දා මේ රට දෙකඩ වෙනවලු. ඔව්. අපිට තේරෙනවා විවස්ථා සංශෝධනයක් නොවි මේ තිබෙන විවස්ථාව ඇතුළේ බෙදුම්වාදීන්ගේ අන්තවාදීන්ගේ බලපෑම් මත මේ රටේ ඓතිහාසික ජාතිය වෙච්ච සිංහලයන්ට මේ විදියට දුක් විඳින්න වෙනවා නම් විවස්ථාවෙන් මේ රට බෙදලා දුන්නොත් ඔය ඉල්ලන බලතල දුන්නොත් මං හිතන්නේ අපිට වැලිකන්දෙන් මෙහාට නෙමෙයි දඹුල්ලෙන් මෙහාටවත් එන්න හම්බ වෙන්නේ නැහැ. අපි එකක් අහනවා මේ යහපාලන ආණ්ඩුවේ නපුංසකේ නායකයන්ගෙන්. අපි එක දෙයක් අහනවා තොපි කියාපියව් 30 අවුරුද්දක යුද්ධයක් තිබුණා. 2009 මැයි මාසේ 18 වෙනිදාට පස්සේ මේ රට එක සිංහලෙක් කොහේ හරි එක දෙමළ මිනිහෙකුට අරියාදුවක් කරලා තියනවද? කොහේ හරි එක මුසල්මානුවෙකුට අරියාදුවක් කරලා තියනවද? උතුරු හා නැගෙනහිර දෙපළාතේ ඕනෑම දමිලයකට මුසල්මාන අයිතියයි අපිට නැත්තේ. ඒ ගැන ඇයි මේ යහපාලන ආණ්ඩුවේ නපුංසක නායකයෝ කල්පනා කරන්නේ නැත්තේ? මේක විශාල ප්‍රශ්නයක්. මේක අපි ජීවිත වලින් හරි විසඳ ගන්න ඕනේ. අපිට ඉන්නා විදේශ ඇමතියෙක් නපුංසක ඇමතියෙක් ඌ ගිහිල්ලා මුළු රටම පාව දෙනවා. මුළු ජාතිය අනන්‍යතාවම පාව දෙනවා.
ඔක්කොම කයිවාරුව ගහ බලන් ඉන්නවා. මේක පුදුම අවාසනාවක් හාමුදුරුවනේ. අපි හැමෝම ධෛර්යයෙන් අධිෂ්ඨානයෙන් යුක්තව මාර පරාජය කරනවා වගේ මේ නපුංසක රොත්ත මේ රටත් කාලා මේ ජාතියත් කාලා මේ ශාසනෙත් කාලා විනාශ කරනකම් බලන් ඉන්නේ නැතුව අපි දැන් ජීවිත පරිත්‍යාගයෙන් සටන් කරන්න ඕනේ. උපම්බිමේ සිංහලයේ අයිතිය සහ උරුමය වෙනුවෙන් එක දමිලෙක් එක මුසල්මානුවෙක් නෑ මේ රටේ. එක ගඩලක් ඉද කරපු ඉතිහාසයේ පේදුරු තුඩුවේ ඉඳලා දෙවුන්දර තුඩුව දක්වා ආසෞසට මහ දාගැබ් නිර්මාණය කළේ අපේ මුතුන් මිත්තෝ. ඒ පරම්පරාවල ජානවලින් එන අපට මේ අසාධාරණ ඉවසන්න බෑ. දමිලයට මුස්ලිම් මිනිහට අනිත් ජාතිකයට මේ රටේ ඕන තැනක ව්‍යාපාර කරන්න පුළුවන් නම් ඕන තැනක නිවාස මිලදී ගන්න පුළුවන් නම් ඕන තැනක ගොවිතැන්පත් කරන්න පුළුවන් නම් ඕනම තැනක ජීවත් වෙන්න පුළුවන් නම්